බෑග් එකක් මෙහෙම දාගෙන අර සූට්කේස් එකක් ඇදගෙන යන ලස්සනම ලස්සන මොඩල් කෙනෙක් වගේ කෙනෙක්. ෂර්ට් එක අතුරේ ලොකුයි ඒක. එනත් බේස් එක දක්වන්න පේන්නේ නැහැ. හැබැයි මුදින් එළියනවනේ. කොච්චර කොහොම අදින්න try කරත් මට අයිලයිනර්ස් අඳින්න බෑ. ඒතරින් මම කරලා මේ කියලා මගේ බ්‍රීෆින් එකේ මුලින්ම ස්ටෙප් එක බ්‍රීෆින් එක මම ඒකෙන්ම කෑවා. කිව්වහම මට දැනන දේ බට්ට පොළොව බලාගෙන යන්න ඉදලා කරන්න දෙයක් නෑ ඉතින් මම ටිකක් දවසක අරේම චාටර් එකක් මුල්ලම වුණාම ඉදිරි ටික කොහම යන්න ඇද්දි කියලා ඔක හිතේ දවසක ඉඳගෙන ඉඳගෙන හිටියා ඉතින් Hello guys, welcome back to my YouTube channel. ඉතින් අද මම මගේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඇයි මම cabin crew interview එක fail උනේ. මම හිතන විදිහට මම අපව රිෆයින් කරලා බලද්දී සමහර පාස් ඉන්ටර්වියු එක පාස් වුණ අයත් එක්ක බලද්දී ඉන්ටර්වියු එක පාස් වෙන සමහර අයගේ වීඩියෝස් බලද්දී ඒගොල්ලන් කියපු දේවල් අහද්දී මට හිතුණ දේ මම ෆේල් වෙන්නේ නැත්තේ මේ හින්දා කියලා. ඒ අඩුපාඩු ටික මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මොකද එතකොට ඔයාලට පුළුවන් ඒ අඩුපාඩු ටික හදාගෙන ඔයාලගේ ජර්නි එක ඉස්සරහට යන්න. cabin crew කෙනෙක් විදියට. එහෙනම් වීඩියෝ එක දිගට ඉන්න අපි බලමු මොනවද මගේ තිබුණ මිස්ටේක්ස් කියලා. ඒකට cabin crew කෙනෙක් කෙනෙකුට අපේ ඔළුවට කෙලින් වෙන්නේ මොඩල් කෙනෙක් වගේ ලස්සන අර නිකන් සූට්කේස් දෙක අරගෙන එක බෑග් එකක් මෙහෙම දාගෙන අර සූට්කේස් එකක් ඇදගෙන යන ලස්සනම ලස්සන මොඩල් කෙනෙක් වගේ කෙනෙක්. එහෙමනේ. හැබැයි අපි නොදකින පැත්තක් තියෙනවා. cabin crew කෙනෙක් කියන පොසිෂන් එකේදී ඒගොල්ලන් හෝප් කරන්නේ ලස්සන විතරක් නෙවෙයි. ලස්සන තියෙන්න ඕනේ. හැබැයි ඊට අමතරව customer service skills, fluency in English හැම දෙයක්ම තියෙන්න ඕනේ. තමන්ගේ ඒ අර සයිට් එකේ ඇතුලේ වෙන ප්‍රශ්න විසඳන්න, ඒතකොට පැසෙන්ජර්ස්ලා හැන්ඩල් කරන්න ඒ හැම දෙයකම රෙඩි මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ cabin crew කෙනෙක් වෙනකොට. ඒකට ඒ වගේම බොඩි ශරීරයෙන් ඒ හැම දෙයකම රෙඩි කියන්නේ ඒ හැම දෙයකම අර වෙල් කියන්නේ අර ඒ හැම දෙයකම කරන්න පුළුවන් තරම් අර හෙල්ත් එකකින් ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් එතකොට මගේ සයිඩ් එකෙන් බලනකොට මම cabin crew කෙනෙක් නොවෙන්න cabin crew ඉන්ටර්විව් එකෙන් රිජෙක්ට් වෙන්න හේතු විදිහට මම දකින මේන්ම රීසන් එක අපි දැන් කතා කරමු. පළවෙනි රීසන් එක විදිහට මම දකින්නේ මගේ grooming. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ දැන් ඕනම කෙනෙක්ගේ කතා බහ කරන්න කලින් එයාගේ හැකියාවල් එයාගේ ෆ්ලුවන්සි එක ඒ හැමදේම දැනගන්න කලින් අපි එයාව එකපාරටම දකින්නවනේ. ඒ අපියරන්ස් එක එකපාරටම අපිට ඒ කෙනා ගැන අයිඩියා එකක් කියන්නේ මේ කෙනා මේ වගේ කෙනෙක්. එතකොට එතනදී ඒ ඉන්ටර්විව් එකට යන ගියපු දවසේ මම දකපු විදියට අනිත් කියන්නේ සාපේක්ෂව අනිත් ඒ වෙලෙඩිව කැන්ඩිඩේට්ස්ත් එක්ක මගේ grooming ඇත්තටම ක්වොලිටියට තිබ්බේ නැහැ. ඒ කියන්නේ මම මේකප්ස් දැන් මම මුලින්ම කියන නෑ එපා එහෙම ඕනේ නෑ. මම කියන මගේ මේකප්ස් එතකොට මගේ මොකද කියන්නේ ඩ්‍රෙස් එක ඒ ටික ඇත්තටම ඒ හරියට කියන්නේ නීට් එකට තිබ්බේ නැහැ. මම ඒක ස්ටෙප් බයි ස්ටෙප් මෙන්න මේ විදිහට කියනවා. එතකොට මම ගත්තාම මම සාමාන්‍ය පවුලක ගියා ළමයි. එතකොට අපිට අර අමතර වේදමට කරන්න තරම් එහෙම ලොකු ගාණක් අතට රැඳෙන්නේ නැහැ. ජොබ් එකක් කරොත් ඇරෙන්නේ. මොකද ගෙදරින් ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට මම ඒ ඇප්ලයි කරපු කාලේ මම part time job එකක් start කරා විතරයි. හැබැයි මට හම්බුනේ රුපියල් 15000යි. 15000 only per month. ඊට පස්සේ ටිකෙන් ටික එක වැඩි වුණා. මේ ඉතින් ඒ 15000 මම අනුරාධපුරේ තමයි ජොබ් එක කරේ. මම අනුරාධපුරේ නෙමෙයි කියන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තව අතුරට යන්න ඕනේ ගමකට. ඉතින් මේ ගමේ ඉඳන් අනුරාධපුර දිස්ත්‍රික්කේ ටවුන් එකට යන්න දුරට මට රුපියල් 400 500 යනවා. ඒවා ඒතර කැම බීම ඔක්කොම එකතු වුණාම මට මාසෙට ඒ හම්බෙන්නේ 15000 මදි. ඒ සැලරි එක මදි. ඒතර මම ගෙදරිනුත් ඉල්ලගෙන තමයි ඒ මගේ වියදම් ටික බැලන්ස් කරගන්නේ. ඒතර එහෙම තත්ත්වයක් තියාගෙන
මට අර අමතර වේද මේකප්ස් වලට එතකොට අනිත් ඔය අපේ ඔය ගෲමින් වලට ඕන දේවල් ගන්න හරි අමාරුයි. හැබැයි එකතු කරලා යන්තම් ඕම් මාසෙකට එකක් ගන්න ෆවුන්ඩේෂන් එකක් ගන්න එක මාසෙක. ඊගොට බ්ලෂ් එකක් ගන්න එක මාසෙක. අයිලයින් එකක් ගන්න එක මාසෙක. ඊට ඔහොම ස්ටොකින් එකක් ගන්න එක මාසෙක. ඔහොම මම මාර කාලයක් තිස්සේ පොඩ තමයි බඩු ටික එකතු කරගත්තේ. යන්තම් බොහොම අමාරුයි මාර ගේමක් දීලා. එතකොට මට ඇත්තටම අර ඉන්ටර්වියු එකටම කියලා ස්කර්ට් එකක් බ්ලේසර් එකක් ෂර්ට් එකක් ඕව මහන්න මට කාලයක් තිබ්බේ නැහැ. හරිම පුංචි කාලයක් මට තිබ්බේ සහ මගේ ජොබ් එකත් එක්ක මට ඒ දේවල් වලට යන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද මම ජොබ් එකට ගිහින් ඒ දවස් ටික ජොබ් එකට යනෝනේ. අනිත් දවස් ටික මගේ ස්ටඩිස් කරනෝනේ. මොකද මම ඕපන් යුනිවර්සිටි එකේ ඒ දවස්වල එනකොට මේ ඩිග්‍රී එක ස්ටාර්ට් කරලා තිබ්බා. ඉතින් මේ හැමදේමත් එක්ක බොහොම අමාරුවෙන් කාලය ගිලා මම පොඩ එකතු කරලා තමයි මගේ බට්ටි එකතු කරගත්තේ. ඉතින් ස්කර්ට් එක ගත්තාම මම ඒක මං ගාව තිබ්බ ස්කර්ට් එකක්. ඒ කියන්නේ මම අඳලා තිබ්බ ස්කර්ට් එකක්. මේ ඒකත් ඉන්ටර්විව් යන්න ආසෙහින්ද මහපු එකක්. හැබැයි ඒක පාවිච්චි කරගෙන අඳපු එකක්. අඳලා තිබ්බ ස්කර්ට් එකක්. ඊට පස්සේ මේ ෂර්ට් එක ගත්තාම මට ෂර්ට් එකක් තිබුණේ නැහැ. මම ෂර්ට් එකක් අපේ අක්කාගේ හරි මට මතක නෑ මම කොහේ ගෙදර තිබ්බ ෂර්ට් එකක්. මට අඳින්න තිබ්බලුනේ කියන්නේ කවුලක් නෑ අලුත් තිබ්බා. හැබැයි නෑ ගෙදර තිබ්බ ෂර්ට් එක නෙමෙයි. ගෙදර තිබ්බ ෂර්ට් එකක් අඳින්න උනේ මේ කලින් ඉස්ලාම් කටාය ආවේස යනකොට ඊට කලින් අවුරුද්දේ ඊට පස්සේ මේ එමිරේට්ස් එකේ කතාවනේ කියන්නේ. එතකොට එතෙන්ට යනකොට ඒ ෂර්ට් එක මම කඩින් ගත්ත එකක්. ඒක මාර දිගයි. ඒ කියන්නේ ඒක අත දිගෑරියාම මෙහෙම කළා මෙහෙමම බැහුවා. ඒ කියන්නේ මෙහෙට්ටම බැහුවා හැකි. ඒ තරම් දිගයි. එතකොට ඒ කියන්නේ ෂර්ට් එක ඇතුලේ ලොකුයි ඒක. يعني බ්ලේස් එක දාපම පේන්නේ නැහැ. හැබැයි මෙතනින් එළියට යනවනේ. කොහොමද ඒම කේස් එකක් තිබ්බා. එතකොට බ්ලේස් එක මට බ්ලේස් එකක් මහන කාලයක් තිබුණෙත් නැහැ. එතකොට බ්ලේස් එකක් මම ගත්තේ රෙන්ට් එකට. මට මතකද ඒ දවස්වල රුපියල් 1500ක් ඔය වගේ වුණා රෙන්ට් ෆී එක per day දවසකට. එතකොට මේ මම ওই විදිහට තමයි මගේ අපියරන්ස් සෙට් එක يعني sorry ගෲමින් කියන්නේ මගේ ඇඳුම සෙට් කරගත්තේ. එකතු කරලා තමයි ඇඳුම සෙට් කරගත්තේ. බ්ලෙස් එක වෙන පාටක් කියන්නේ ලොකුවට වෙනස පේන්නේ නැහැ. ඉතින් අර එකම රෙද්දෙන් මෙහුවා වගේ නෙමෙයි. වෙනස්. එතකොට ඒ ටික එහෙම තමයි. ඊට පස්සේ එතනින් ඒ ටිකෙන් මම දැක්ක අවුල් විදිහට මම දැක්කේ ඒ මගේ අර අත එළියට එන එක. ඕක මට සෑහෙන මට නෝටිස් වුණා මේක මට අවුල් යන්න ඇති කියලා. මොකද අපි කොහොම කරලා ඉඳගෙන අර හිටගෙන කොහොම ඉන්නකොට අර ඒ හැම වෙලෙම කියන්නේ එයාලා අපිට නොදැනෙන්න අපිව නිකන් මොනිටර් කරනවා චුට්ටි අර කොහොම කරන යන ගමන් කතා කරන ගමන් මූණ දිහා බලනවා ඔළුව දිහා බලනවා. අර හැමදේම පොඩ බලනවා. ඔය වෙලේ මම දැන් අර කෙලියට ඇවිල්ලානේ අර අතේ සුදු පාටේ ඕක අසට දානවා. කියන්නේ අර දකි කියලා කියන්නේ අවුල් වෙන්න බෑ ෆේල් වෙන්න බෑ නේද මම ආසාවට ගියාට ඉතින් මේ එතනට ගියාට පස්සේ දැන් ආසයිනේ ඊට පස්සේ හදලා මේව කරගන්න. ඉතින් මට ඕනුනේ අවුලක් නැතුව يعني එතනින් ඒක අවුලක් නැති වෙන්න. හැබැයි ඒක මම හිතන්නේ එතන අවුලක් යන්න ඇති එතනත්. ලොකුවට මොකද නීඩ් නැහැ එතන. මම දන්නේ ඒ සුදු පාට සුදු ෂර්ට් එකේ පොඩි ස්ට්‍රිප් එකක් පේන්න ඕනද නැත්නම් ඒක වැහෙන්න ඕනද කියන එක මම දන්නේ හරියටම එක ඒවා කිව්වා එදා ඉන්ටර්විව් එක දවසෙත් මට හැම කිව්වා. කියන්නේ මම එක්කෙනෙක්ගෙන් අහනකොට සුදු පාටේ මෙතන චුටි ලයින් එකක් පේන්න ඕනද කියලා එයාලා ඔව් කිව්වා. තව කෙනෙක්ගෙන් අහනකොට නෑ නෑ උතන සුදු පාට ලයින් එක පේන්නේ ඒක වහන්න ඕනේ කියලා. මම ඒක හරියටම දන්නේ නැහැ. ඔලචර හොයලා බලන්න. කොහොම හරි අර විදිහට එළියටම එන්න නම් දෙන්න එපා. ඒ අර මෙතන බැලන්ස් කරන එක චුට්ටක් බලන්න මේ බ්ලේසර් එකේ. ඉතින් ස්කර්ට් එකත් එහෙමයි. ස්කර්ට් එක ඕනට වැඩි කොට වෙන්න බෑ. කොට වුණොත් ඒක අවුල්. මේ ඔයාලට පුළුවන් නම් දනිසලට චුට්ටක් දික් කරලා මහගෙන යන්න. මගේ ස්කර්ට් එකේ දිග අවුලක් වෙන්න නැති කියලා මම හිතන්නේ නැහැ. මොකද ඒක මගේ ගානට තිබ්බා. සහ මම පාස් වෙච්ච ඉන්ටර්විව් ප්‍රොසෙස් එකම ටිකක් කොටසවල නම් ඉච්චායත් පාස් වෙලා තිබ්බා. මම හිතන්නේ යාලා නිකන් අර ප්‍රොසෙස් එක කරගෙන යනවා නේද කරගෙන ගියත් දන්නේ නැහැ. කොහොමද මම දන්නේ පාස් වෙලා තිබ්බා. ඊට පස්සේ මේ එයා මම අයින් වෙනකොට එයාලත් අයින් වුණා. මේ ඉතින් ඒ ටික තමයි බ්ලෙසර් එක, ෂර්ට් එක,
ස්කර්ට් එක ඒ ටික ගැන මට කියන්න තියෙන්නේ මට හිතෙන්නේ ওই ටික තමයි බලන්න තියෙන්නේ ආයේ මෙතන මොකක් හරි කොලර් එක පේන්න ඕන හරිය කොලර් එක නමලා තියෙනවා මොකක් හරි මෙතනත් කේස් එකක් තියෙනවා එයාලා කන්සිඩර් කරන්නේ මොකක්ද කියනවාද නීට් ප්‍රොෆෙෂනල් ඇට් එකක් නේ ඒක කන්සිඩර් කරන මොකක් හරි එකක් තියෙනවා ඇති පොඩක් හොයලා බලන්න එතන මොකක්ද එතන මෙතන ඕවදි කන්සිඩර් වෙන්නේ කියලා ප්‍රොෆෙෂනල් ඇට් එකක ඊගාවට මම ගත්තා කරොත් මගේ ස්ටොකින්ස් heels stockings heels ඒ වගේ නම් මගේ හැම අවුලක් තියෙන්නේ නැතුව ඇති මොකද heel එකක් තිබ්බා stockings මම දාලා ගියේ සහ මගේ ස්කාර්ස් එකම මම කන්සීල් කරලා ගියේ يعني මගේ කකුලේ තිබ්බ ස්කාර්ස් එක මම කන්සීල් කරලා ගියේ ස්ටොකින් එකෙන් එළියට ඒවා පේන්නේ නැහැ ඊගාවට දෙවෙනි එක විදිහට මම වල කතා කරන්න යන්නේ මගේ grooming වල next step එක makeup සහ hair ඉතින් මේකප් සහ hair ගැන කතා කරනකොට මට ඇත්තටම මම මොනවද කියවනේ මම අනුරාධපුරේ අනුරාධපුරේ නම් කොළඹට යනවා කියන්නේ සෑහෙන දුරයි. අය 6ක 7ක ගමනක්. ඉතින් එහෙම වෙනකොට බස් දෙකක තුනක යන්න වෙන වෙලාවල් තියෙනවා. ඉතින් එහෙම වෙනකොට අපිට අර හරි අමාරුයි අර කුණ්ඩ හැම හදාගෙන අරගෙන යන්නේ. එහෙන් හදාගෙන මෙහෙට යන්න හරි අමාරුයි. සහ අපිට දෙපාන්දර ගිහිල්ලා කොළඹින් තනක් වාගෙන සැලොන් එකට ගිහින් ඩ්‍රෙස් කරන්න ටිකක් අමාරුයි. මොකද අපි දන්නේ නැහනේ. මොකද අනික මම එදා ගියේ තනියම. ඉතින් මට තේරෙන විදිහට normal makeup එකක් දාලා තමයි කොණ්ඩ පිරගෙන ගියේ. ඒකෙන් මගේ makeup එක විදිහට ඇත්තටම මම අර කිව්වේ මට ලොකුවට දේවල් ගන්න ලොකු foundation concealer ආවම ගොඩාක් ගන්න මට ඇත්තටම ලොකු සල්ලියක් අතට රැඳුනේත් නැහැ. මොකද මම ස්ටඩිස් කරපු part time එකක් start කරපු ගමන් ළමයි නිසා මම වැඩි හරියක් depend වෙන්නේ ගෙදරින් නිසා. එතන මට ඇත්තටම අම්මලාගෙන් එල්ලුවා නම් දෙන්න තිබ්බා. ඒත් මට එයාලට කරදර කරන්න හිතුන්නේ නැහැ. මොකද ඇත්තටම ඉතින් අර අවුල්නේ අර එයාලා වේදන් කරනවා හැමදේටම. ඒකට හැමදේටම මම ඔය වගේ අමතර දෙයකට ඕනේ එකකයි ඉල්ලුවොත් මට ඒකට හරි අවුල්. ඒ නිසා මම එයාලගෙන් එහෙම අමතරේට ඉල්ලන්න ගියේ නැහැ. මම සාමාන්‍යයෙන් අඳුමක්වත් ඒ කියන්නේ මම අඳින අඳුම් තියෙනවනේ. අඳුමක් සපත්තු මොනක්කවත් උනත් මට ඒක පාවිච්චි කරන්න බැරි වෙලා මට වෙන කරන්න දෙයක් නැදම මං ආපහු එකක් ඉල්ලනවා මිසක් මං යාළුවන්ගෙන් කරදර කරලා දේවල් තියෙද්දි ආපහු ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට මගේ බඩු ටික සෙට් කරගන්නත් මට ලොකු ගෙදරින් සපෝට් එකක් ඉල්ලන්න මට දුක හිතුණා. එහෙනම් ඉල්ලුවේ නැහැ. ඉතින් එතකොට මට මේකප් අඩු වලට තිබ්බේ මට මතක විදිහට normal foundation එකක් තිබ්බා, powder එක තිබ්බා, මේ lipstick එක තිබ්බා. මේවා මස්කාරා මේ අයිබ්‍රෝ පෙන්සිල් එක තිබ්බා මස්කාරා එක තිබ්බා අයිලයිනර් එකක් තිබ්බා ඔය ටික සම මට තිබ්බේ හැබැයි මට අයිලයිනර් අඳින්න බෑ මගේ අස්සල මෙතන මෙහෙම පල්ලෙහාට තියෙන. ඒතර මට අයිලයිනර්ස් අඳින්නම දන්නේ නැහැ කොහොමද අඳින්නේ කියලා. මම කොච්චර කොහොම අඳින්න try කරත් මට අයිලයිනර්ස් අඳින්න බෑ. හොඳ නෑ කියලා I don't know why. ඉතින් ඒකෙන් තමයි මම අයිබ්‍රෝ පෙන්සිල් එකකින් යන්දා ඒක මේ normal කෙනාද මගේ brown එකක් තිබ්බේ ඒක normal light විදිහට යනවා. සහ mascara එක apply කරා. foundation එක ලාවට ගාලා blush කරලා lipstick එක ගාලා normal makeup එකක් දැම්මේ. මම හිතන්නේ makeup එකේ අවුලක් යන්නේ නැති කියලා. මොකද normal simple makeup එකක් දැම්මම මොකද මම වගේම තමයි normal makeup දාලා හිටියේ ගොඩාක් අය. අමාරු හිටියා නිකන් වෙඩින් එකට යන්න වගේ නිකන් හොයන්න බෑ නිකන් අර අර මට තේරෙන්නේ ඒක සිම්පල් මේකප් එකක් නෙමෙයි. ඒක කියන්නේ ඩේලි ජොබ් එකට යන්න ඒ මේකප් එක දාන්න නම් ඉතින් ආට පැයකට කලින් බ්ලාස් වෙනවා. මම දන්නේ කොහොම හරි මේ මේකප්ස් දාගෙන ඔයාලා හිටියා. මම දන්නේ යාලා මේකප් පොලිසි එක කොහොමද කන්සිඩර් කරන්නේ කියන එක. මොකද ඒක තදට බලනවාද එහෙම කියලා මම දන්නේ නැහැ. මොකද මගේ මුකුත් මේ ඩාර්ක් සර්කල්ස් මොනවාක්වත් පේන්න දෙන්නේ මගේ මුල් නීට් එකට මේකප් වෙලා තිබ්බා. ඉදම්ම යනකොට මම තනියෙන් මේකප් කරගත්තා. මම මේකප් එක හරියට දාන්නෙත් නෑ. ඒකට චුට්ටක් normal ඒ කියන්නේ අවුලක් නැති වෙන්න මේකප් එක තිබ්බා. හැබැයි කියන්න බෑ. එයාලා අර විදිහට අර පිරි විදිහට මේකප් එක චෙක් කරනවද? මගේ මේකප් එක දැක්කම අපෝ මේක නිකන් ගෙදරට දාලා වගේ එහෙම එකක් දැනුණාද දන්නෙත් නෑ. ඒෙන්ද ඔයාලා චුට්ටක් මේකප් දාද්දිත් කන්සිඩර් පොඩ සැලකිලිමත් වෙන්න පුළුවන් නම් හොඳ තැනකින් හොඳ කෙනෙක්ට කියලා ලස්සන ප්‍රොෆෙෂනල් මේකප් එකක් දාගෙන යන්න. hair එක ගත්තාම මම hair එකත් normal පීරංගිය කියන්නේ මෙම රොදේ තියලා
මෙහෙම පිළිලා මෙහෙම කළා මේ පැත්තට පිරලා මෙතන මෙහෙම කළා මේ පැත්තට පිරලා ඕම කළා මේ මෙතනින් ඔහොම කරලා මේ ගයිස් මම මේ උදේ කැම්පස් යන්න ලෑස්තිලා ඔයාලට වීඩියෝ එක කරන්නේ වෙලාව කියලා. ඔට ඇදිරිසේ මම යන්න ඕනේ කැම්පස් එකට. මේ ළමයි ඉස්සරහින් යනවා මේ වීඩියෝ එක කර කර ඉන්නකොට. හරි මම ඉක්මනට වීඩියෝ එක කියලා ඉවර කළා. මම තේරෙන කැම්පස් එකට මොකද මට තරක් වෙන හින්දා. ඉතින් කොහෙන්ද අපි ගත්තා රෙඩි කොන්නේ. කොන්නේ මේ විදිහට මම කළා. මෙතනින් බූල දාලා අර එන්න මේ හරියට කළා බූල දාලා මේ මොකද අර ඩලක් දාන්නේ අර ඒක දාලා මේක දැම්මා ස්ක්‍රන්චි එක බ්ලැක් ස්ක්‍රන්චි එකක් මට මතකයි මම දැම්මේ බ්ලැක් ස්ක්‍රන්චි එක දාලා හොඳට මෙන්න මෙහෙම පීරුවා ඒ කියන්නේ මට මතක නැහැ මේ මම ජෙල් ගෑවද කියලා මම මේ කැරි කපලා තිබ්බේ නෑ එතකොට ඊට පස්සේ හොඳට මෙන්න මෙහෙම පීරුවා මම පීරලා ඔන්නම පීරුවා පීරලා වෙල මෙන්න මේ වගේ ලයින් එක තමයි මම මේ ඔන්න වගේ එන්න වගේ තමයි මම කොණ්ඩේ හදාගෙන ගියේ ඒක සාමාන්‍යයෙන් අර ජෙල් ගාලා නීට් එකට පීරනවා වගේ නැහැ තුව ඇති නැතුව ඇති නෙමෙයි නෑ ඉතින් එච්චර නීට් නෑ ඒ කියන්නේ මේ ගොඩක් අය ඉතින් අර ලස්සන ස්ප්‍රේ කරලා මෙහෙම අර ඔහොම පීරලා නිකන් ගහක්වත් දෙලෙන්න නැති වෙන්න එහෙම දාගෙන ඇවිත් තිබ්බේ මගේ වෙලාවට මේ චූ කැලිත් පැලා තිබ්බා මේ ඒවතින් යාලා සෑහෙන්න බලනවනේ ඉතින් ඔයාලා කොණ්ඩේ හදාගෙන යනකොටත් හොඳට සැලකිලිමත් වෙන්න ඒ දේවල් ගැන පුළුවන් නම් හොඳ තැනකින් හොඳට කොණ්ඩේ සෙට් කරගෙන යන්න පස්සේ ජොබ් එක සිලෙක්ට් වුණාම ඔයාලා ඒක කරන්න පුරුදු වෙනකොට ඔයාලා ඒක කරගන්න එක ඒක මොකක් හරි ඒ ඉන්ටර්විව් එකට යනකොට ඔයාලා ෆස්ට් එක්ස්පීරියන්ස් එක නේ වගේ දෙයක් ඒ හින්දා ඉතින් ගෲමින් ගැන පොඩ්ඩක් කන්සිඩර් කරන්න මගේ නිකන් යන්න එපා හරි ඊට පස්සේ දැන් අපි දකිද්දිම තියෙන ඒ අපියරන්ස් එක ගැන ওই විදිහටනේ අපිට කියෙන්නේ සහ අපි සමහර අපියරන්ස් එකක ඔච්චරනේ බලන්නේ ආය පුළුවන් නම් ඔයාලට රිසර්ච් එකක් බලගෙන යන්න ආය මෙතන ඉයරින්ග්ස් පුළුවන් නම් වයිට් පර්ල් එකක් අර පබල් වටියක් තියෙන්නේ ඔකක් දාගෙන යන්න එච්චර තමයි සාමාන්‍යයෙන් ඇක්සසරීස් ගෲමින් ඔය ඉමේජ් වයිස් මට ඔයාලට කියන්න තියෙන්නේ ඊට අපි කතා කරමු අපේ එතනට ගියාට පස්සේ අපේ හැසිරීම එතකොට අපේ ඉංග්‍රීසි කතා කරන විදිය අපි කතා කරන විදිය අනිත් පැත්තක ඩීල් කරන විදිය ඒකෙන් ඒගොල්ලන් කොහොමද මයින්නේ කියන්නේ මට හිතන විදියට සහ මම කරපු මිස්ටේක් මෙන්න මේවා වෙන්න ඇති කියලා මම හිතන විදියට කොහොමද ඒ දේවල් තිබ්බේ කියලා මම ඊට කතා කරන්න මම අර කිව්වා වගේම එයාලා උදේට එතනට ගියපු වෙලේ ඉඳන් හැම ස්ටෙප් එකක්ම අපේ මොනිටර් කරනවා මම අර ඔයාලට මගේ කැබින් ක්‍රූ ඉන්ටර්විව් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරපු වීඩියෝ එකේම කිව්වා මතකද දන්නේ නේද එයාලා මුලින්ම අපේ නම් කියලා ඉවල අපිට අංකයක් දෙන්න දෙනවා කියලා ඒ අංකෙ දෙන්න එනකොටත් මම ඇවිල්ලා ඔහොම කියලා නිකන් අර එයාලා අපිත් එක්ක අර ෆ්‍රෙන්ඩ්ලි එහෙම දෙන්නේ ඒ නම්බර් එකක් වුණා දෙන්නේ එහෙම අර නිකන් ෆ්‍රෙන්ඩ්ලි වයිබ් එකක් ඒගොල්ලන් අපෙන් හෝප් කරනවා කියලා මම ඔයාලට කිව්වා මතකද එතකොට ඒ වගේ වෙලාවකට අපි ගිහින් නිකන් ඔහොම ගිහලා ඔහොම කළා අරගෙන එවිලින්ද ගන්නවා එහෙම වුණත් එයාලා දැනගන්නවා අනිවාර්යෙන් මෙයා චුට්ටක් සයිඩ් බයි ඉන්නර පාඩු වෙන ළමයෙක් එතකොට මේ වගේ ළමයෙක්ට ටිකක් අමාරුයි කැබින් ක්‍රූ වගේ ජොබ් එකක් හැන්ඩල් කරන්න කියලා මොකද එදිනෙදා අපිට හම්බෙන මිනිස්සු නෙමෙයි හැමදාම ඉන්නේ කැබින් ක්‍රූ ජොබ් එකේදී අද හම්බෙන මිනිස්සයා ඊළඟ ආයේ අවුරුදු ගානකින් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ එතලේ හම්බෙච්ච මිනිස්සෙක් එක්ක උනත් පිට එකේ හොඳට කතා බහ කරලා එයා එක්ක යාළුවෝ කියන්නේ එයාත් එක්ක හොඳ කනෙක්ෂන් එකක් හදාගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම මගේ ඒක ෆේල්. කියන්නේ මට ටික වෙලාවක් යනවා මිනිස්සෙක් එක්ක ෆිට වෙන්න. ඒ කියන්නේ දැන් මම කතා කරලා මට මේ මිනිස්සයා ෂුට් අප් ඇනලයිස් කරමු. මේ මිනිස්සයා මෙහෙම අර මම මිනිස්සු දිහා බලලා ස්ක්‍රීන් එකේ නිකන් අර ඇනලයිස් කරන මෙයා මේ විදිහට කෙනෙක් මෙයා විදිහට කතා කරද්දී මෙයා විද්‍යාවලක් කියන්නේ මෙයාත් එක්ක මෙහෙම ඉන්න බෑ මෙහෙම ඉඳියොත් මවුල් ඔහොම මම පොඩි ඇනලයිස් එකක් ගන්නවා. ඒතර මට ඒක තප්පර ගානක් යනවා. හැබැයි එච්චර තප්පර ගානක් ඇනලයිස් කර ඉන්න වෙලාවක් නැහැ. මොකද ශනික
එයා අපි කියන මොනවද කියන්නේ අපි අර ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරන්න ඕනේ. ඔය තප්පර ගානයි විනාඩි ගානයි අපිට යාළුවත් එක්ක ඉන්ටරැක්ට් වෙන්න තියෙන්නේ. ඒ නිසා ඒ හින්දා ඉතින් අපිට ඒ කියන්නේ කන්සිඩර් කරන්න. ඒ කියන්නේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඒ කියන්නේ ඔයාලා එහෙම අර විවෘතව කතා කරලා ඉන්න ඔයාලගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. මන්ට කාර්ය කනෙක්ෂන් එකක් හදාන්න පුළුවන් කෙනෙක් නම් ඔයාලට ඇත්තටම chance එක වැඩි. ඒ වගේ ජොබ් එකකට සිලෙක්ට් වෙන්න සහ ඒ වගේ ජොබ් එකක ඔයාලට උඩට යන්න. ඉතින් ඇත්තටම මගේ මිස්ටේක් එක තිබ්බා. මොකද මම ඇත්තටම හරි චුට්ටක් ඉන්ට්‍රෝවර්ට් ඩයල් එකක්. මම හරි බයයි. කියන්නේ මම හරි බයයි මිනිස්සුන්ව ජජ් කරයි. මම හිතලා කතා කරන්නේ සහ අර මම වගේ ඇනලයිස් කරලා තමයි මිනිස්සෙක් ඉස්සලාම කතා කරන්න යන්නේ. ඉතින් ඒ විදිහට තමයි ඒ අර ඉස්සලා මිනිස්සෙක් කතා බහ කරන්නේ බිහේවියර් එක ගැන මම දකින්නේ අඩුපාඩුවක් විදිහට මගේ සහ මම රිජෙක්ට් වෙන්න ඇත්තේ සහ කියන්නේ මෙහෙමනේ රිජෙක්ට් නැත් සහ ඒ මගේ අවුල් තිබ්බ තරම විදිහට සාමාන්‍ය කැබින් ඉන්ටර්වියු එකකදී එක ස්ටෙප් එකකට විතරක් නෙමෙයි අපි මොනිටර් කරන්නේ. ඒගොල්ලන් හැම වෙලෙම ෆයිල් එකක් තියාගෙන මම දන්නේ අපි අංකක් දෙනවද දන්නේ නැහැ. කොහමද මේ වගේ යාලා මාක් කරනවා. මේ මම හිතන්නේ මොන හරි මිස්ටේක්ස් ඒ හැමදේම යාලා මාක් කරලා ෆස්ට් ස්ටෙප් එකේ ඉඳන්ම පොඩි මාක්ස් අපිට ඒ පොඩි එන මිස්ටේක්ස් පවා යාලා ග්‍රැබ් කරගන්නවා. ඊට පස්සේ තමයි යාලා ෆයිනල් ඩිසිෂන් එකකට එන්නේ. එහෙම නැතුව ඒ ස්ටෙප් එකෙන් පොඩි මිස්ටේක් එකක් වුණා කියන එකෙන් අපි වයින් වෙනවා කියන එක මම හිතන්නේ නැහැ. මොකද ඒක ඇසෙස්මන්ට් ඩේ එකක් හින්දා. මේන්ම රීසන් එක ඒ ස්ටෙප් එකේ අවුල වෙන්න පුළුවන්. හැබැයි අර වගේ පොඩි දේවල් අර කන්සිඩර් කරනවා ඇති කියලා මට හිතෙනවා. මොකද සමහර වෙලාවට අපි හයිට් චෙක්අප් එකකින් ඕකේ වුණත් අපි කිසිම අවුලක් නැති වුණත් අපි ෆේල් වෙනවා ඉන්ටර්වියු එකකින්. ඒ අර දේවල් එයාලා එකතු කරගෙන නොටිස් කරගෙන ඉන්න හින්දා වෙන්න පුළුවන්. මම ගොඩාක් දැකලා තියෙනවා ඉන්ටර්වියුස් වල කට්ටිය කියනවා අපි ඉන්ටර්වියු එක පාස් වුණා. හැබැයි අපිට කෝල් එක ආවේ නැහැ. අපි ඉන්ටර්වියු එක හරියට කරා. හැබැයි අපි පාස් වුන්නේ නැහැ. ඕමම කතා මම හරියට දැකලා තියෙනවා. මට හිතෙන්නේ මම දකින විදිහට අරක තමයි හේතුව. මුලින් නම් මෙයාලා ඇනලයිස් කරනවා අපේ බිහේවියර් එක අපි අනිත් අයත් එක්ක කතා කරන්නේ කොහොමද? අපි කොහොමද අපි දේවල් හැන්ඩල් කරන්නේ හැම දෙයක්ම මෙයාලා කන්සිඩර් කරනවා. ඉතින් ඊට පස්සේ ෆයිනල් ඩිසිෂන් එකෙන් ෆයිනල් ස්ටෙප් එකෙන් අපි පාස් වුණත් අර තැන් වලදී අපේ මොන හරි අවුල් තියෙනවා නම් බොහෝ දුරට අපි ෆේල් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. හරි. එතකොට ඊගාව එක ෆ්ලුවන්සි එකටත් කලින් තව දෙයක් තියෙනවා. එතකොට අපි යාළුවෙක් දැන් අපිත් එක්ක ඉන්න කෝවර්කර් කෙනෙක් කියලා දැන් අපි කවින් ප්‍රොජෙක්ට් ජොබ් එක හදමු කැබින් කෙනෙක්. එතකොට දැන් වැඩ කරනකොට අපිට ඔයා කවුද? ඔයාගේ නම මොකද්ද? ඔයා මෙහෙමද? හරි මේ ඔයා අයියේ මල්ලි හැම මොකක් හරි කියලා එයාගේ ෆිගර් එක අඳුරගෙන එයාට ගරු කරලා කතා කරනවා නේ. එහෙනම් මේක කරන්නකෝ. අනේ එන ඔයා අයියෙක් නම් මට කරන්න බෑනේ මම පොඩි හින්දා මම කරන්න. ඒව මොකොත් බෑ. අපි ජොබ් එක කරනකොට වයස මොනවාක්වත් ඒව අදාළ කරගෙන හරියන්නේ නැහැ. අපි ශනික ඇක්ටිව් වෙලා ඒ වැඩි කරන්න ඕනේ. සුපර්වයිසර්ස්ට අපි රිස්පෙක්ට් කරන එක ඒගොල්ලන්ගේ රූල්ස් වලට අපි යටත් වෙන එක වෙනයි. හැබැයි අපේ කෝවර්කර් කෙනෙක් මොකක් හරි වැඩක් කිව්වම එයා මල්ලි කෙනෙක්ද? එයා මම අක්කා කෙනෙක් නම් එයා මට එයා නංගි කෙනෙක් නම් මම අක්කා කෙනෙක් කියලා මට වැඩ කියන්න බෑනේ කියලා මට එහෙම පැත්තකට ඉන්න බෑ. අක්කෙකුණ නංගිකුණත් කවුරුණත් ශනික අපිට එතන වැඩ කරන්න වෙනවා. ඉතින් මම ඒ කරපු තව මිස්ටේක් එක තමයි මම එතන ඉන්ටර්වියු එකට ගිහපු මගේ එතන හිටපු අනිත් කැන්ඩිඩේට්ස්ලත් එක්ක මේ ඔගේ වයස කීයද? ආදර්ශ කීයද? ඔයාගේ නම එහෙමද? ඔයාගේ ඉස්කෝලේ කොහෙද? ගම කොහෙද? එයාලා අපිට විස්තර අහන්න කියනවා. ඒ කියන්නේ ඉන්ටර්වියුස් රික්‍රූටර්ස් අපිට කියනවා විස්තර දැනගන්න මෙයාලත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙන්න එහෙම කියනවා. මම කරේ ඉතින් හිතන්න දැන් මට එහා පැත්තේ හිටියා මම මතකද පිළිම දෙන්නේ කියලා. මට දෙපැත්තේ මේ අපේ ගෲප් එක කරාදී මම ඔය වෙලෙත් කතා කරලා මේ නම අහලා වයස අහලා මල්ලි කෙනෙක් කියලා ඒ වෙලේ ඉඳන් මගේ ඔළුවේ කරගෙන මල්ලි කෙනෙක්. ඒතර මම ඊයත් එක්ක කතාගෙන හැම ටෝන් එකක්ම මගේ වයිබ් මගේ හැම ටෝන් එකක් එයාට වර්ඩ්ස් යන්නේ මල්ලි කෙනෙක්. වැඩිම කියනද ගර්ල් කෙනෙක්ද? ගර්ල් කෙනෙක්. එතකොට අතවලට අක්කා කෙනෙක් හිටියා. එතකොට මගේ ඔළුවට යන්නේ නෑ අක්කා කෙනෙක්. නැත්නම් නාගි කෙනෙක්. ඊට පස්සේ මම දින් අත් එක්ක කතාගෙන අක්කා කෙනෙක් වගේ සිටිනොත් අයියේ කඩයක් එක හසුරු කතාගෙන බයයි. ඒ ඉතින් වැඩිමල්නේ එහෙම. එහෙම හරියන්නේ නැහැ. just ඔයා ෆ්‍රෙන්ඩ්ලි වෙන්න බය සාදාරණ නැහැ. ෆ්‍රෙන්ඩ්ලි වෙන්න. මොකද මොන තරදෙමක මොන වයසක ගියත්
ඔයාලා normal member කෙනෙක් නම් normal member කෙනෙක් A level එක කාටත් පොදුයි. ඒ හින්දා හැම එකම friendly කතා කරලා friendly ඔයාලගේ වැඩේ කරන්න. හරි. මම මාර ඉක්මනට කතා කරගෙන යනවා. මට ඇත්තටම වීඩියෝ එකක් ගහන්න වෙන වෙලාවක් නෑ. රෑ ආපුවාම බෝඩින් හවුස් එක ඇතුලේ කළුවරයි. මගේ ෆෝන් එකට හොඳට ලයිට්ස් ඕනේ. ඉතින් මට ඒකට රෑට වීඩියෝ එකක් ගන්න විදියක් නෑ. උදේට තමයි ගන්න පුළුවන්. උදේටත් මේ පොසිෂන් එක තමයි පොඩාරි හොඳකට තියෙන්නේ. ඒකත් මම කැම්පස් එකට යන්න ලෑස්තිලා උදේ තමයි ඔයාලට වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. පොඩක් වේගෙන් කියනවා ඒ හින්දා මේ ඒකට පොඩක් සොරි. මට වීඩියෝස් ගේන්න උමනාව තියෙනවා. ගේන්න විදිහක් නැතිකමයි තියෙන්නේ. මම කැම්පස් එකට ගිහලා රෙකෝඩ් කරන්න try කරලා දෙනවා. හැබැයි try කරාට හරියන්නේ නැහැ. කැම්පස් එකේ පොඩක් crowd එක වැඩි. එතකොට මට හරි අමාරුයි රෙකෝඩ් කරන්න place එකක් හොයාගන්න. හරි. ඊගොල්ලෝ අපි කතා කරමු ඉංග්‍රීසි ගැන. එතකොට cabin crew interview එකට යනකොට ඉංග්‍රීසි එයාලා fluency ඉල්ලනවනේ. එතකොට fluency ඉංග්‍රීසි ඉල්ලනකොට දැන් හිතන්නකෝ එතනින් කියවෙන්නේ නෑ ඔයා native English speaker කෙනෙක් විදියට කතා කරන්න ඕනේ native English speaker කෙනෙක් විදියට English හසුරවන්න ඕනේ කියන එක. ඒක නෙවෙයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. එයාලා බලාපොරොත්තු වෙන්නේ අර කියන දේ තේරලා තේරෙන දේ කියන්න පුළුවන් විදිහට අර normal conversation එකක් build up කරගෙන ඒක crack වෙන්නේ නැතුව කරගෙන යන්න පුළුවන්ද කියන එක තමයි යාලා fluency කියන එකෙන් hope කරන්නේ. මම දන්න විදිහට මම දකින විදිහට. ඉතින් එතකොට මගේ mistake එකක් විදිහට මම දැක්කේ ඔයාලට මතකද මම මේ ඉන්ටර්විව් එකේදී කිව්වා මම food city කියන වචනයක් අතර මෙන්ෂන් කරා කියලා මගේ බ්‍රීෆින් එකෙන් මුලින්ම ස්ටෙප් එක බ්‍රීෆින් එක මම ඒකෙන්ම කෑවා. ඉතින් හිතන්නකෝ මොකද්ද සුපර් මාකට් එකට මම කිව්වේ food city. එතකොට යාළුවට අයිඩියා එකක් යනවා මේ ළමයා fluency English speaker කෙනෙක් නම් food city කියන වචනේ සාමාන්‍යයෙන් globally use කරන්නේ නැති තරම්නේ. ඒකට එහෙම වචනයක් මේ ළමයා කියද්දී අර චුට්ටක් කියලා ඔළුවට යනවා මෙයා English normal මම ලොකුට fluent නෑ. ඒතර මෙයා ලොකුට vocabulary එකක් මෙයාට නෑ. එතකොට එහෙම පොඩි එකක් ඔළුවට යනවනේ. දැන් එතකොට හිතන්න මම food city කියලා එයාලා මගෙන් අහුවා මොකක් what did you say I food city what the hell මටත් හිතාගන්න බෑ මම ඇයි අපව food city කියලා මට සුපර් මාකට් එකක් ඔළුවට ආවවත් නෑ. ඊට පස්සේ හිතන්නකෝ අර candidates ඔක්කොම එකපාර she is saying about the supermarket not food city කිව්වම මට දැනෙන දේ බට්ට පොළොව බලාගෙන යන්න ඉදලා කරන්න දෙයක් නෑ ඉතින්. ඒක මං හිනාවලා ඒක ඇතුලේ නෑ කරගත්තා. මාර ලැජ්ජයි. මම මාර ඕවර් තින්කර් කෙනෙක්. පොඩි දෙයක් වුණා ළමයි හිතනවා ඩිංගටම. ඉතින් හිතන්නකෝ ඒ වගේ කෙනෙක්ට අර වගේ ඉන්ටර්විව් එකක් දවසක දන්නේවත් නැති කට්ටියක් එක්ක ඉන්ටර්විව් එකක් දවසක ඇසස්මන්ට් එකක් දවසක අරේම චාටර් එකක් මුල්ලම වුණාම ඉදිරි ටික කොහොම යන්න ඇද්ද කියලා ඔක හිතේ දවසම ඉඳලා ඉන්නදෙනෙම හිටියා. ඉතින් ඒ වගේ ඔයාලගේ ඉංග්‍රීසි knowledge එක පොඩි දේවල්වලින් පවා මොහිට වෙන්න පුළුවන්. මම ඒ ටික කතා කරගත්තත් බොම්ම මාරුයි. කියන්නේ මට ඉංග්‍රීසි fluentම නෙමෙයි. මම normal conversation මට manage කරගන්න පුළුවන්. මට ගොඩක් hard English අමාරුයි. මට ඉස්සර කියන්නේ මම manage කරගත්තා. හැබැයි එන්න මොකද ඉස්සර මැනේජ් කරගත්තා කියන්නේ මම ඉංග්‍රීසි සාමාන්‍යයෙන් ලොකුට බැරි ඇත් එක්ක මම කතා කරලා මම ගත්තා. ඉංග්‍රීසි පුළුවන් ඇත් එක්ක කතා කරන්න කිව්වම චුට්ටක් කොර වෙනවා. කොරෙනවා තමයි කියන්නේ. ඊට පස්සේ මේ ඉතින් එහෙම තමයි. ඉතින් මම ලොකුවටම බය වෙන්න හේතුව මම ජජ් වෙයි. ඒකට මම මගේ එක්ස්පීරියන්සස් ෂෙයා කරන්න බයයි. මොකද මම කියන වචනකින් හරි මම ජජ් වෙයි කියන එකෙන්ද. කන්දනේ මේ චුම්පා මම හැමදේම මම වීඩියෝ එක රෙකෝඩ් කරනකොට මෙන්නේ. anyway ඉංග්‍රීසි ගැන මම කතා කරේ. ඉතින් ඔය විදිහට ඔයාලව මොනිටර් වෙන්න පුළුවන් පුංචි දේවල් වලින් පවා ඉංග්‍රීසි කතා කරන එක ගැන. මොකද ෆ්ලුවෙන්සි ඉංග්‍රීසි ඕනේ. මොකද කැන්ඩිඩේට්
පැසෙන්ජර් කෙනෙක් එක්ක ඔයාට කමියුනිකේට් කරන්න තියෙනවා, ඔයාට ඉක්මනට කතා කරන්න තියෙනවා. අනිත් එක තමයි ඔයාට ඩීල් කරන්න වෙන්නේ, වැඩ කරන්න වෙන්නේ සමහර නේටිව් ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ස්පීකර්ස්ලත් එක්ක. එතකොට එහෙම වෙනකොට චුට්ටක් හાર્ඩ් ෆ්ලුවන්සි ඉංග්ලිෂ් බෑ නම් මොකද කන්ෆියුස් වෙලා ලොක් කළා එහෙම අමාරුයි. පොඩ්ඩක් ෆ්ලුවන්සි තියෙන්න ඕනේ. ෂණික එයාලා අහන දෙයට උත්තර දෙන්න සහ ඔයාට ඔයා ගොළුවේ කැරගෙන අයිඩියා එක එළියට දෙන්න පුළුවන් වෙන්න ෆ්ලුවන්සි ඉංග්ලිෂ් තියෙන්න ඕනේ. මගේ පැත්තෙන් ගත්තත් මගෙත් එතන පොඩි මිස්ටේක් එකක් තිබ්බා. පොඩි නෙමෙයි ටිකක් සයිකියු විදිහට මිස්ටේක් එකක්. මොකද මගේ ෆ්ලුවන්සි නැහැ. මම ලොක් වෙනවා. මට ඉංග්‍රීසි කතා කරන්න ඕන වුණාට මගේ ඔළුවේ කැරකුණාට මගේ කටින් එළියට යන්නේ නැති වෙලාවල් තියෙනවා. එහෙම වුණාම සෑහෙන ලොක් වෙනවා. එතකොට හරි අමාරුයි මේ මොකද්ද ප්‍රොසෙස් එකේ ඉතුරු ටික කරගෙන යන්න. ඉතින් ඒ ඉන්න පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඉංග්‍රීසි හදාගන්න. ඔයාගේ ජොබ් එක ඔයාගේ ඩ්‍රීම් එක කැබින් ක්‍රූ කෙනෙක් වෙන එක නම් ඉංග්‍රීසි මාරම ඉම්පෝටන්ට්. ඒ හින්දා හොඳට ඉංග්‍රීසි ප්‍රැක්ටිස් වෙන්න, කතා කරන්න. ඔයාලට තනියෙන් කතා කරන්න කෙනෙක් නැත්නම් ගහක් ගලක් එක්ක හරි ගමන්නේ කතා කරන්න. මටත් ඔක පොඩි කාලේ මම කට්ටිය කියනවා කතා කරන්න කෙනෙක් නැත්නම් ගහක් ගලක් එක්ක හරි කතා කරන්න කියලා. හැබැයි මම කරේ නෑ. ඒ හින්දා අදත් සමහරවිට මම ස්ට්‍රගල් කරනවා ඉංග්‍රීසි ස්පීක් කරන්න යම ලොක් වෙන එක හින්දා. අනිත් එක තමයි ඉංග්‍රීසි වොකැබුලරි එක කතා කරන්න ට්‍රේන් වලට විතරක් මදි. ඔයාගේ වොකැබුලරි එක තියෙන්න ඕනේ. වොකැබුලරි එක වයිඩ් වෙන තරමට ඔයාගේ කටින් ඔයාගේ ඔළුවෙන් එන අයිඩියා එක කටින් එන්න තියෙන වැඩි. මොකද සමහර වෙලාවට අපි ඉංග්‍රීසි කතා කරන්න ගියපුවම ලොක් වෙන්නේ වචන දන්නේ නැති හින්දා. ඒ කියන්නේ එදා ඒ ෆුඩ් සිටි කියන එක වුණත් ෆුඩ් සිටි එකට කියන සමාන වචනයක් මගේ ඔළුවට ආවේ නෑනේ. ග්ලෝබලි යූස් කරන්නේ මොකද්ද කියන එක මගේ ඔළුවට ආවේ නෑ. මම දන්නවා. හැබැයි මගේ ඔළුවට ආවේ නෑ. ඉතින් එතකොට ඒ වගේ වෙන්න බෑ. ෂණික ඒක දන්නේ නැත්නම් අනික කියන්න පුළුවන් වෙන්න ෆ්ලුවන්සි එක හදාගන්න. මොකද මම දන්නවා මගේ වීඩියෝස් බලන අංගල මල්ලා ගොඩක් චූටි අය. මගේ වයසයත් බලනවා ඇති. ඉතින් සමහර ළමයි සමහර අය ඉන්නවා අනේ ඒ ලෙවල් එකත් කරලා නැති පොඩි අය. මම යාළුවටත් කියන්නේ පුළුවන් නම් ඔයාලට තව කල් තියෙනවානේ ස්ටඩීස් කරන ගමන් ඒ ඔක්කොම හදාගෙන ඉවරලා ඉන්ටර්විව් එකට යන්න. ගිහිල්ලා පාස් වෙලා කැබින් ක්‍රූ කෙනෙක් වෙන්න වෙලා වීඩියෝ ෂෙයා කරන්න අපිටත් බලන්න. මොකද අපිට යන්න බැරි වුණත් පහල හරි ගිහින් ඉන්න බලන්න හරි ආසයි හින්දා. එතකොට ඔය ටික තමයි මම දකින්නේ මගේ අඩුපාඩු විදිහට තියෙන්න ඇති කියලා. නොදකින මගේ අඩුපාඩු තව තියෙන්නේ නැති. එතකොට මෙඩිකල් රික්වයර්මන්ට්ස් ඕවා මේ වගේ දැන් යන්නකෝ ඇස් පේන්නේ නැහැ කියලා. එතන ඒවා චෙක් වෙන්නේ නැහැ. මොකද ඒවා යාලා චෙක් කරන්නේ නැහැ මේ වෙලාවේ. ඒ හින්දා ඒ වගේ රික්වයර්මන්ට්ස් වලින් ඉන්ටර්විව් එක ඇසස්මන්ට් ඩේ එක ෆේල් වුණා කියන එක කවුරුහරි කිව්වොත් ඒක ඒවා හිතන්න එපා. ඇසස්මන්ට් ඩේ එකට ඒවා කන්සිඩර් කරන්නේ නැහැ. ඇසස්මන්ට් ඩේ එකේ යන්නේ අර steps ටික තමයි. මොනවද? briefing, group activities, English test, final interview ඔය ටික තමයි. height check, weight check ඔය ටික. ඉතින් ඒ ටිකට ලෑස්තිලා යන්න. ඒ අතරේ medical requirements වලත් ලෑස්ති වෙන්න. යාළුවගේ requirements fulfill කරගෙන successfully interview එක pass වෙලා cabin crew කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න කියලා මම ඔයාලා හැමෝටම wish කරනවා. ඔයාලගේ dream එක හැබෑ වෙන්න කියලා. හැබැයි එක tip එකක් දෙන්නම්. යන්න කලින් මොකද දන්නවද? අනිවාර්යෙන් ස්ටඩීස් කරන්න. කවුරු මොන කොම කිව්වත් මොන ජොබ් එක කරත් ස්ටඩීස් කියන එක ඔයාලට මාර්ම වටිනවා. එක තැනකදී හරි ඔයා ස්ටඩීස් නැති වෙලා හිර වුණොත් even though while you are being a cabin crew if you got stuck because of lack of education that will be a hell. So please continue doing studies. Please continue your studies. Please continue doing a degree. Having a qualification, reasonable, valuable qualification. So yeah, diaries comment කරන්න එපා. දන්න තු ඉංග්‍රීසි කතා කරා. හරියට කිව්වෙත් නෑ අරග මේක කියලා. මම ඉන්නේ කලබලේ ළමයි මට කැමතිද යන්න ඕන හින්දා. ඉතින් හරි. ඉතින් ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් තව වැඩකින් හම්බ වෙනකන් ගිහලා එන්න. ඔයාලා පරිස්සමට ඉන්න. bye.